ආයුබෝවන් කියල ඔගොලු මදත් සාදරයෙන් පිළිගන්නවා එකෝ වයිබ්ස් බයි අනුක් YouTube චැනල් එකට. ඉතින් අද මම මේ වීඩියෝයකින් ඕගොලුන්ට කියල දෙන්න යන්නේ AI වෙබ්සයිට්යක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එකේදී අද මම ඕගොල්ලුන්ට ටොපික් 3ක් යටතේ දේවල් 3ක් කියලා දෙනවා. පළවෙනි එක කොහොමද ඕගොල්ලෝ AI ඉමේජ් එකක් ඒ වෙබ්සයිට් එක හරහා ජෙනරේට් කරන්න පහසුවෙන්ම. දෙවනි ටොපික් එක තමයි ඕගොල්ලෝ කොහොමද AI ඉමේජ් එකක් AI වීඩියෝ එකක් බවට ඒ වෙබ්සයිට් එක හරහා කන්වර්ට් කරන්න කියලා. තුන්වෙනි ටොපික් එක තමයි ඔයාලා කොහොමද ඕගොල්ලෝගේ රියල් ඉමේජ් එකක් ඒ වෙබ්සයිට් එක හරහා AI ඉමේජ් එකක් බවට කන්වර්ට් කරගන්නේ. හරිතින් මේ වැඩ තුනම අද මම මේ එකම එක වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට පහසුවෙන්ම කරන හැටි කියලා දෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ වෙනකොට මේ වෙබ්සයිට් එක අපිට 100% ෆ්‍රී තමයි යූස් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් කාලය යද්දි සමහරවිට තව ටික කාලයක් යද්දි මේක සමහරවිට ඔයගොල්ලන්ට පේ කරලා තමයි යූස් කරන්න වෙන්නේ. කොහොම නමුත් ඔයාලා මේ වීඩියෝ එක දාපු මුල් දවස්වල නම් බලන්නේ මේ වෙබ්සයිට් එක ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලට පුළුවන් මේක 100% ෆ්‍රී යූස් කරන්න. ඉතින් මේක ටික කාලයක් යද්දි සමහර විට ඕගොල්ලන්ට පේ කරලා තමයි යූස් කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අපි තව වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා සහ මේ වැඩේ පහසුවෙන්ම කරන්නේ කොහොමද කියලා. හරිතින් අපි මේ වීඩියෝකින් පළවෙනිටම කතා කරන්න යන්නේ කොහොමද මේ වෙබ්සයිට් එක හරහා පහසුවෙන්ම AI ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න කියලා. හරිතින් අපි වැඩේ පටන් ගන්න අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා අපේ Google එක ඕපන් කරගමු. ඕපන් කරගෙන ගිහින් සර්ච් කරගන්න Wear AI කියලා. Wear AI කියලා සර්ච් කරගත්තයින් පස්සේ ඕගොල්ලන්ට එන මේ උඩින්ම එන නිල් පාට ලින්ක් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තයින් පස්සේ ඕගොල්ලෝ එන්නේ මේ වෙබ්සයිට් එකට පළවෙනි පාරට නම් ඕගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේකෙදී අපිට text to image, image to image සහ image to video වගේ දේවල් වලට වඩා තව ගොඩක් දේවල් අපිට මේ වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. AI text to image, AI image to image generator, AI style transfer, AI image to prompt generator, background remover, image to text converter. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට ගොඩක් ටූල්ස් මේ වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද AI ඉමේජ් එක ජෙනරේට් කරගන්නේ කියලා. හරි ඉතින් ඒක කරන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට පේනවද දකුණු පැත්තේ උඩ කොනේ තියෙන ඉරි කෑලි තුන. අනේ ඉරි කෑලි තුන උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තාන් පස්සේ මෙතන තියෙන නේද මේ text to image කියලා අයිකන් එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඒක උඩ ටච් කරගත්තාන් පස්සේ ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් AI text to image generator, fantasy map generator, AI zodiac card generator, AI tarot card generator, Hiroshi Nanji style AI fashion sketches generator, AI NFT art generator, AI illustration generator, happy image generator, relaxing image generator, AI album cover maker, AI blacklight poster generator වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් තියෙන හින්දා මම ඒවා ටික ඔක්කොම කියන්න යන්නේ මේ මට හෙන වෙලා යනවා. හරි ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ආපහු උඩට ඇවිල්ලා පේනවා නේද මෙතන තියෙන මේ AI text to image generator කියලා අයිකන් එක. අනේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තාන් පස්සේ ඔයාලා වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට පේනවා නේද මේ generate image from text කියලා අයිකන් එකක් තියෙන නිල් පාට. අනේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරිතින් ටච් කරගත්තයින් පස්සේ ඔයා වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතනදී මෙන්න මෙතෙන්ට ඔයා ප්‍රොම්ප්ට් එක ඇතුල් කරන්න ඕනේ. ඉතින් මම ප්‍රොම්ප්ට් එක මේ විදිහට ජෙනරේට් කරන් තියෙනවා ChatGPT හරහා. මේක මම දැන් මෙතන කොපි කරලා පේස්ට් කරගන්නවා. ඉතින් මේ තියෙන මගේ ප්‍රොම්ප්ට් එක breathtaking futuristic city at sunset with glowing skyscrapers, flying cars and shimmering reflections on a river below. The skyline is filled with neon lights in blue, purple and orange hues. The atmosphere is cinematic, detailed and realistic, Ultra HD, highly detailed, soft light, dramatic crowds, cyberpunk style.
මැන මේ ප්‍රොම්ට් එක තම මට චැජ්ජීපිට එකෙන් දුන්නේ. හරිතින් ඊට පස්සුවලට පේනවා නේද මෙන මෙතන ඇස්පෙක්් රේෂයකුත් තියෙන. ඉති මෙතනතිවාට වාලට ඉමේජ් කෝන රේෂියෝ එකත් දාගන්න පුළ ඇති මං මෙතන තියෙන්නේ 1:1 ගෙන රේෂය එක මං ඒකෙන තියාගන්නවා. හරිතින් මෙතන ඊට පස්සෝකනට පේනවා නද නිල්පාට අයිකන්න එකක් ජෙනරේට් කියලා. අනේ අයිකන්නේ ගොඩුව එක පාරක් ටච් කරන්න. හරිතින් බලන්න මට වියරයගෙන් කොච්චර ලස්සන ඉමේජ් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවද කියලා. ඉතින් මම ප්‍රොම්ප්ට් එක ටයිප් කරපු විදිහටම එයාලා මට මගේ ඉමේජ් එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් ඕගොල්ලෝ මං කිව්ව විදිහටම ස්ටෙප්ස් ටික ෆලෝ කරා නම් මං ඔබ්ටේන් කරගත්තා වගේම ලස්සන ඉමේජ් එකක් ඕගොල්ලොන්ටත් පුළුවන් ඔබ්ටේන් කරගන්න. හරිතින් අපි දෙවනි ටොපික් එක වෙන්නේ කොහොමද අපි වෙබ්සයිට් එක හරහා ඉමේජ් එකක් වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න කියලා. ඉස්සෙල්ලම කියන්න නොන මේ වෙබ්සයිට් කර අපිට බෑ ටෙක්ස්ට වීඩියෝ ජෙනරේට් කරගන්න. නමුත් අපිට පුළන් මේ වෙබ්සයිට් එක හරහා ඉමේජ්ට වීඩියෝ ජෙනරේට් කරගන්න. ඒකන්නවා වෙන කොහෙන් හරි ජෙනරේට් කරගත් ඉමේජ් එකක් අපිට පුළුව මේ වෙබ්සයිට් එක හරහා වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න. එහෙමදන්නම් අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකම ජෙනරේට් කරගත් ඉමේජ් එක මේ වෙබ්සයිට් එක හරහාම වීඩියෝ එක බවට කන්වර්ට් කරගන්නත්. හරිතින් අපි වැඩි පටන් ගන්න ඔගොලු ඉස්සල්ලාම ගිහිල්ල ඔගොල්ලොන්ගේ දකුණු පැත්තේ උඩ කොනේ තියෙන ඉදි කෑලි තුන ඔබන්න. එබුවන් පැස්ස ඔගොලට තුන්වෙනියට බලාගන්න පුළුවන් අයිකන් එකක් ඉමේජ්ට වීඩියෝ කියලා. අනේ අයිකන්න ගුඩුවල එක පාරක් ටච් කරන්න. ටච් කරයන් පස්සවලට පේනනද මෙතන තියෙන නිල් පාටිං අයිකන් එක ජෙනරේට් වීඩියෝ ෆ්‍රොම් ඉමේජ් කියලා. අන්නේ අයිකන් නිකුඩ ඔයා එක පාරක් ටච් කරන්න. ටච් කරගත්තයන් පස්සේ වාලට පෙන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. මෙන්න මෙතන ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් නේද ආපහු නිල් පාටින් තියෙන අප්ලෝඩ් යුවර් ඉමේජස් කියලා. අනේ අයිකන් එක උඩ එක පාරක් ටච් කරන්න. දැන් ඉතින් මම අප්ලෝඩ් කරලා ජෙනරේට් කරන්න යන්නේ මෙන්න මේ ඉමේජ් එක. ඒ ඔයාලා වීඩියෝ එක ජෙනරේට් කරන්න ඉන්න ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන උඩ තියෙන ඩන් කියන බටන් එක ප්‍රෙස් කරන්න. හරිද ප්‍රෙස් කරාන් පස්සේ මෙතනට ඔයාලා දෙන්න ඕනේ බේසික් ඉමේජ් ප්‍රොම්ප්ට් එක. ඉතින් මම මෙතනදී බේසික් ඉමේජ් ප්‍රොම්ප්ට් එක ටයිප් කරගෙන මොකක්ද හදාගෙන තියෙනවා ChatGPT වලට කියලා. ඊළඟට කැමරා ප්‍රොම්ප්ට් එකත් එහෙමමයි. හරිදි ඔගොලට බලාගන්න පුළුවන් මම ප්‍රොම්ප්ට් එක ටයිප් කරපු විදිහටම මට මේ වෙබ්සයිට් එකේ මට වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මගේ වීඩියෝ එක. ඉතින් මම මේ විදිහට එන්න ඕනේ කියලා ප්‍රොම්ප්ට් එක ටයිප් කරපු නිසා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම වෙන විදිහකට ටයිප් කරා නම් ප්‍රොම්ප්ට් එක නිකන් අර තියෙන පාලම ගාවට ෂොට් එක චුට්ටක් ලං වෙන්න කියලා අනිවාර්යයෙන්ම මේක ලං වෙනවා. එම ටයිප් කරේ නෑ මන්න මේ විදිහට ටයිප් කරේ. අනේක නිසා මට මේ වෙබ්සයිට් එක කරා මෙන්න මේ වගේ වීඩියෝ එකක් ලබා දීලා තියෙනවා. ඉතින් බලන්නේ ඉමේජ් එක ඒ වීඩියෝ එක කොච්චර ලස්සනද කියලා. ඒ වගේම ඔයාලට මෙතන වම් පැත්තේ උඩ කොනෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ ඉමේජ් එක. ඉතින් මෙතනදී මෙන්න මේ රීසයිකල් බින් එක ගාවින්ම තියෙන්නේ ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිති මේ වීඩියෝ එක අපි තුන්වෙනියට කතා කරන්න යන්නේ කොහොමද අපේ රියල් ඉමේජ් එකක් AI ජෙනරේටඩ් ඉමේජ් එකක් බවට කන්වර්ට් කරගන්න කියලා. හරිතින් අපි වැඩි පටන් ගන්න අපි ඉස්සෙල්ලාම අපේ ෆෝන් එකේ දකුණු පැත්තේ උඩ කොනේ තියෙන ඉරි කැලි තුන උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට දෙවෙනියට බලා ගන්න පුළුවන් අයිකන් එකක් image to image කියලා. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඒ අයිකන් එකට ටච් කරගත්තයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපහු අයිකන් එකක් image to image generator කියලා. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ආපහු බලා ගන්න පුළුවන් generate image from image කියලා නිල් පාට අයිකන් එකක්. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආපහු ආව නිල් පාටින් අයිකන් එකක් upload your images කියලා. අන්නේ අයිකන් එකට එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ඕපන් වෙන්නේ ඔයගොල්ලෝගේ ගැලරිය. ගැලරිය ඕපන් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට
පුළුවන් ඕගොල්ලන්ට කන්වර්ට් කරගන්න ඕනේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන මේ තියෙන ටන් කියන අයිකන් එක ප්‍රෙස් කරන්න. හරියට එහෙම ප්‍රෙස් කරගත්තන් පස්සේ මෙතෙන්ට පුළුවන් ඕගොල්ලන්ට ප්‍රොම්ප්ට් එක දෙන්න. ප්‍රොම්ප්ට් එක දෙන්න කලින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේද මෙතන තියෙන ක්‍රියේටිව් ස්ට්‍රෙන්ත්, කන්ට්‍රෝල් ස්ට්‍රෙන්ත් කියලා. මෙන්න මේ ක්‍රියේටිව් ස්ට්‍රෙන්ත් එක ඕගොල්ලෝ දාගන්න ඕනේ 10ට. ඊළඟට කන්ට්‍රෝල් ස්ට්‍රෙන්ත් එක ඕගොල්ලෝ දාගන්න ඕනේ 5ට. හරියට ඊට පස්සේ පොසිටිව් ප්‍රොම්ප්ට් එකක් විදියට මම මේක ChatGPT වලින් ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකක්. ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ ඉමේජ් එක ChatGPT එකට දාලා ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න. හරියට ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට බලා ගන්න ඕන පහත තියෙන නිල් පාට බටන් එකක් ජෙනරේට් කියලා. අන්නේ අයිකන් එකට එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරපු ඉමේජ් එක ප්‍රොසෙසින් කියලා වැටෙනවා. හරිත මේ වීඩියෝ එක අපි තුන්වෙනියට කතා කරන්න යන්නේ කොහොමද අපේ රියල් ඉමේජ් එකක් AI ජෙනරේටඩ් ඉමේජ් එකක් බවට කන්වර්ට් කරගන්න කියලා. හරිතින් අපි වැඩි පටන් ගන්න අපි ඉස්සෙල්ලාම අපේ ෆෝන් එකේ දකුණු පැත්තට කොනේ තියෙන ඉරි කැලි තුන උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට දෙවෙනියට බලා ගන්න පුළුවන් අයිකන් එකක් image to image කියලා. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඒ අයිකන් එකට ටච් කරගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අයිකන් එකක් image to image generator කියලා. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට ආපහු බලා ගන්න පුළුවන් generate image from image කියලා නිල් පාට අයිකන් එකක්. අන්නේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආපහු ආව නිල් පාටින් අයිකන් එකක් upload your images කියලා. අන්නේ අයිකන් එකට එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට ඕපන් වෙන්නේ ඔයගොල්ලෝගේ ගැලරිය. ගැලරිය ඕපන් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කන්වර්ට් කරගන්න ඕනේ ඉමේජ් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන මේ තියෙන ඩන් කියන අයිකන් එක ප්‍රෙස් කරන්න. හරියට එහෙම ප්‍රෙස් කරගත්තන් පස්සේ මෙතෙන්ට පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රොම්ප්ට් එක දෙන්න. ප්‍රොම්ප්ට් එක දෙන්න කලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේද මෙතන තියෙන ක්‍රියේටිව් ස්ට්‍රෙන්ත්, කන්ට්‍රෝල් ස්ට්‍රෙන්ත් කියලා. මෙන්න මේ ක්‍රියේටිව් ස්ට්‍රෙන්ත් එක ඔයගොල්ලෝ දාගන්න ඕනේ 10ට. ඊළඟට කන්ට්‍රෝල් ස්ට්‍රෙන්ත් එක ඔයගොල්ලෝ දාගන්න ඕනේ 5ට. හරියට ඊට පස්සේ පොසිටිව් ප්‍රොම්ප්ට් එකක් විදියට මම මේක ChatGPT වලින් ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් එකක්. ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ ඉමේජ් එක ChatGPT එකට දාලා ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න. හරියට ඊට පස්සේ මෙතන ඕනට බලා ගන්න ඕන පහත තියෙන නිල් පාට බටන් එකක් ජෙනරේට් කියලා. අන්නේ අයිකන් එකට එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ අප්ලෝඩ් කරපු ඉමේජ් එක ප්‍රොසෙසින් කියලා වැටෙනවා. හරියට ඔයගොල්ලන්ට පේනවා ඇති මම අප්ලෝඩ් කරපු ඉමේජ් එක මේ වෙනකොට AI ජෙනරේටඩ් ඉමේජ් එකක් වගේ මට ජෙනරේටඩ් කරලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මම ටයිප් කරපු ප්‍රොම්ප්ට් එක විදිහටම ඒගොල්ලෝ මේ ඉමේජ් එකත් ජෙනරේට් කරලා ලස්සන AI ජෙනරේටඩ් ඉමේජ් එකක් මට එවලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට දේවල් තුනක් කියලා දුන්නා. ඒ කොහොමද ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නේ, ඉමේජ් එකක් වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්නේ සහ මේ වෙබ්සයිට් එක හරහා කොහොමද ඔයගොල්ලෝ රියල් ඉමේජ් එකක් AI ඉමේජ් එකක් බවට කන්වර්ට් කරගන්නේ කියලා. හරියට ඔයගොල්ලෝ මොකද හිතන්නේ මගේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් බටන් එක ප්‍රෙස් කරගෙනම යන්න. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහතින් subscribe බටන් එක ක්ලික් කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක මාර්ගයෙන් ඒ වීඩියෝ එක ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක තව කාට හරි බලන්න share කරන්න අමතක කරන්න එපා. නැති අතට මම ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.